2025 26 වෙච්ච එක මේ වෙලාවේ වැටිලා ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාට ලොකු දව්වක් වෙයි ආපහු ඔයා හිටපු තැන රිකවර් කරගන්න වගේ වැඩකට. මොකද මේක අලුත් වැඩක්. සහ මේකෙන් අර ඔයාලා හිතනවට වඩා දෙයක් කරගන්න පුළුවන් වෙන විදිහේ එකතු වෙන්න පුළුවන්, අලුතින් දේවල් කරන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්, තමන්ගේ කැරක්ටර් එක වෙනස් කරන්න පුළුවන් කතාවක් තමයි අපි මේ පටන් ගන්න හදන්නේ. O level paper එකක් කලින් ලීක් වුණාද කියන එක. මේකට දාලා සම්පූර්ණ විස්තරය අපි description එකේ link එකකින් දාලා තියෙනවා. මේ වෙනම WhatsApp channel එකක්. ඒක හරහා join වෙලා වැඩේ කරගන්න පුළුවන්. අපි බලමු මේ වීඩියෝ එක කොයි වගේ වෙයිද කියන එක ගැන. මේ වීඩියෝ එක ඇතුලේ මුල ඉඳන් අග වෙනකම්ම අහගෙන ඉන්න. අමාරුයි වගේ නම් 2x දාලා හරි කමක් නැහැ. මේ වීඩියෝ එක අහන්න. මොකද මේක ඔයාගේ ජීවිතේ සමහර විට වෙනස් කරන තීරණාත්මක විනාඩි කිහිපය වෙයි. පටන් ගන්න කලින් පොඩි වෙන කතාවකට ගිහිල්ලා ඊට පස්සේ වීඩියෝ එක ඇතුළට එමු. මේක ඇතුලේ ලොකු කතාවක් තියෙන්නේ. මේ මම දැන් කියන කතාව එකට අදාළ නැහැ. ළමෙක් අහපු ප්‍රශ්නයකට මට උත්තර දෙන්නම හිතුණා වීඩියෝ එකක් ඇතුළේදීම. ඒකත් ඒක නිසා මේ වීඩියෝ එකට මම අන්තර්ගත කරා. ඒ ළමයා අපේ point based revision class එක මාස දෙකක් ඇතුළේ අර විද්‍යාවට එකක් ගන්න වැඩපිළිවෙල ගැන ආපු ළමයි. ඒකට ඒ ළමයා හුවේ ඒකට එන්න කලින් ළමයා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තමයි මට වැදගත් කියලා හිතෙච්ච ප්‍රශ්නේ. එයා අහනවා මම දැන් ක්ලාස් එකකට යනවා. මේ අවුරුදු එකමාරක දෙකක ඉඳන් ක්ලාස් එක යනවා. මම 10 වසර මුලේ ඉඳන් ක්ලාස් එකකට ගියා. දැන් අපි ඉන්න තැන මේ 11 වසර අන්තිම පාඩම් හරිය ඉන්නේ. හැබැයි මට මුකුත් බෑනේ. ඉතින් මම දැන් යහන්නේ මම දැන් ඔයාගේ ක්ලාස් එකට ආවොත් මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්ද? මාස දෙකක් ඇතුලේ විද්‍යාවට එකක් ගන්න පුළුවන් වේද? නැත්තම් මම ඉන්න එකේම හිටියොත් මට අවුලක් වෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන් වේද කියලා. ඉතින් මට සරලවම දෙන්න තියෙන උත්තරේ මොකද්ද? අවුරුදු එකමාරක් නැත්තම් එකමාරටත් වඩා වැඩිපුර ඔයා ඒ ක්ලාස් එක ඇතුලේ ඉඳලා ඔයා ඉගෙන ගත්තේ නැත්තම් ඔයා ඉතුරු මාස දෙක ඇතුලේ ඒ ක්ලාස් එක ඇතුලෙන් ගොඩ දායි කියලා මම උත්තරයක් දෙන්නද? මේක බලාගෙන ඉන්න ඔයාලට උනත් තේරෙනවා මම දන්නේ නැහැ ඇයි එහෙම අහන්නේ ප්‍රශ්න කියලා. මේ උත්තරේ ඉතින් ඔයා ගාම තියාගෙන තමයි අහන්නේ. අවුරුදු එකමාරක් දෙකකට ආසන්න වෙන්නම ගොඩ දාන්න බැරි වෙච්ච දේවල් අන්තිම මාස දෙක ඇතුළේ නම් කිසි වෙලාවක ගොඩ දාන්න බෑ. එක්කෝ ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න ඕනේ. නැත්නම් අපි වගේ point based note එකක් හදාගෙන වෙනම ස්පීඩි එක කරගෙන යන්න ඕනේ. නැත්නම් ඒක පිළිබඳව clear knowledge එකක් තියෙන්න ඕනේ. අපි මාස දෙකක් ඇතුලේ ඒකත් දාලා පෙන්නනවා. ඒක මම කාටවත් කියන්න පුළුවන් නම් නෑ එහෙම පෙන්වන්න බෑ කියලා. එන්න අපි සාක්ෂි සහිතව පෙන්නනවා. මොකද ගේමක් නැතුව කියන්න පුළුවන්. අපේ මල්ලිත් ගිය පාර ලිව්වා මේ O level exam එක. එයා නිසා තමයි අපි ක්ලාසස් පටන් ගත්තේ. මම ක්ලාස් එක පටන් ගත්තේ විද්‍යාවට දාලා. ඒ නිසා මට කියන්න පුළුවන් මම නම් මාස දෙකක් ඇතුලේ දාලා පෙන්නනවා. මට හැබැයි අනිත් කට්ටිය ගැන ගැරන්ටි කරන්න බෑ. එයාලා දායිද නැද්ද කියන එක ඔයාලගේ විශ්වාසය මත තමයි තීරණය වෙන්නේ. 2025 2026 O level group එක ඔයාලට කරන ලොකුම උදව්ව මේ අවුරුද්දේදී අපේ පැත්තෙන් වෙන ඔයාලා හිතාගන්නවත් බැරි දෙයක් කරන ලොකු වෙනසක් ඔයාගේ O level result එකට දෙන්න පුළුවන් වීඩියෝ එකක් තමයි මේ පටන් ගන්නෙ. මේක thumbnail එකේ තිබ්බ කතාවේ ගැන හරියටම ළමෙක් දන්නවා. මීට කලිනුත් මේක පිළිබඳව කියලා තියෙන නිසා අර ඔයා හිතනවා වගේ අයිඩියා එකක් මේ වීඩියෝ එකේ තියෙන්නේ. මේ වීඩියෝ ඊට වඩා ලොකු දෙයක්. ඔයාලට ඒකත් එක්ක අපි පොඩි ඒ උදව්ව ගැනත් මේ වීඩියෝ එක ඇතුළේදීම සඳහන් කරලා තියෙනවා. මම ගැන දන්නවනේ අය අමුතෙන් මම කවුද කියන එක කියන්න ඕනේ නැහැ. මේ විදිහට අපි point based revision එකක් ඊට පස්සේ guest paper class එකක් වෙනම කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ details අපි දාලා තියෙන්නේ. අපේ 0.74133 WhatsApp number එකට WhatsApp message එකක් දාලා අහන්න පුළුවන් ඒ class details ගැන. අනිත් කිසිවකට ඒ number එක පාවිච්චි කරන්න එපා. group මේකේ වීඩියෝ එකේ description එකේ අපි දාලා තියෙනවා link එකක් channel වලට link එක. මේ වැඩේට දාලා වෙන එකේ link එකක් ඒකෙන් ඔයාලට WhatsApp channel එකට හෝ WhatsApp group එකට join වෙන්න පුළුවන්. group එක නම් ඉක්මනට fill වෙයි. සමහර විට කියන්න බෑ ඒක මොන වගේ තත්ත්වයක් වෙයිද කියලා. කොහොකටත් ඔයාලා channel එකට join වෙන එක හොඳයි. group එකේ අර සමහර විට ඔයාලට messages පහසු වෙයි channel එකට සාපේක්ෂව. හරි ඒ දේවල් ටික මුලින් මතක් කරා. මොකද්ද මේ ඔය කියන වැඩේ? මොකද්ද O level papers ඔය විදිහට කලින් leak වෙනවද? නැත්නම් O level papers ඔය විදිහට කලින් පන්නන්න පුළුවන්ද? මෙහෙමයි. ඉස්සරට සාපේක්ෂව දැන් ඒ ගතිය ටිකක් අඩු වෙලා තියෙන්නේ. හැබැයි නෑම කියලා කියන්න බෑ අපිට. يعني වෙන්න පුළුවන්. හැබැයි අපිට ෂුවර් නෑ. ඒක එහෙම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. විභාග දෙපාර්තමේන්තුව උපරිම උත්සාහයක ඉන්නවා. අපි දන්නවා මේ පේපර් එක එළියට යන්නේ නැති වෙන්න. හැබැයි සමහර වෙලාවට යන්න පුළුවන්. ඒක අර වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් වගේ සම්භාවිතාවයක් තියෙන දෙයක්. හැබැයි නොවෙන්න තමයි වැඩි බරක් තියෙන්නේ. ඒක නිසා ඒක ගැන ලොකුවට බොරු වෙන්න ඕනේ නැහැ ඔයාලා අපි. ඒක අදාළ බලධාරීන් බලා ගන්නවා. එහෙනම් අපි කොහොමද මේකට අදාළව ওই පේපර් එක එළියට ගන්නෙ? ඒකට ඔයාලට තියෙනවා සුපිරි බෙනිෆිට් එකක්. ඒක ළමෙක් මීට කලින් මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් දැකලා ඇති, අහලා ඇති. හැබැයි මම මේ වීඩියෝ එක ඇතුළතදී ඒකට පොඩි එන්කරේජ් එකක් එක්ක තමයි ඒක දෙන්නේ. හරි.
මොකද්ද ඔය කියන 2025 2026 O level batch එකේ paper කලින්ම බලලා plan එක. ළමයි ඔයාලා ලියනවා මේ ඉස්සරහ සතියේදී හෝ සති දෙකක් ඇතුළත පළාත් papers ටික. ලංකාවේ පුරාම පළාත් 9 පුරාම ක්‍රියාත්මක වෙනවා පළාත් papers ටික. ඔතනදී සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් papers වෙන වෙනම යනවා. සහ ඒ papers සමහරව කියනවා එහෙම ලියන්නම ඕනේද වගේ කතාවක ඉන්නවා. ළමයි ඔය පළාත් 9 papers ඇතුලේ මම කියනවා O level ඔයාලගේ අවුරුද්දට අදාළ විභාග paper එක 80%කට ලං වෙන්නම හංගලා තියෙනවා. ඒ කියන්නේ papers 9ක් කරලා යන ළමේ විභාගයට කලින් හරියට O level paper එක දැකලා ගියා වගේ. ඉතින් දැන් එහෙනම් ඉතින් අපි ඒක කරා නම් හරිනේ ඔක්කොම නවත්තලා වගේ ප්‍රශ්නයකට එනවනේ. ළමයි එහෙම කරන්න බෑ. ඇයි හිතන්න විභාගෙ තියෙන්නේ කවද්දද කියලා. විභාගෙ තියෙන දවසේ ඉඳන් අපිට papers කරන්න කොච්චර කාල සීමාවක්ද හම්බෙන්නේ. papers 9ක් කරන්න තියෙනවා. එක paper එකක් දැන් විද්‍යාව වගේ paper එකක් ගත්තොත් පැය 4ක paper එකක් තියෙනවා. ඒතර පැය 4 ඒව 9ක් වදින්න ඕනේ. හිතන්න ටිකක් ඒක අර කම්ප්ලෙක්ස් අපි හිතුවට මේක ලේසි වගේ පෙවුනට එහෙනම් අපි පළාත් 9 papers ටික කරා නම් හරි වගේ කියලා. හැබැයි ඒක කරන්න කියපුවම තේරෙනවා අඩේ ගොඩක් තියෙනවනේ මේක ඇතුලේ කියලා වගේ දෙයක්. හැබැයි ළමයි ඒකත් නෙමෙයි ප්‍රශ්නේ. ඒකත් හරි මොකක් හරි ගන්න අපිට ඕක මැනේජ් කරගන්න පුළුවන්. හැබැයි මොකක්ද එහෙනම් ප්‍රශ්නේ? ළමයි කොහොමද පළාත් 9ක papers එකතු කරගන්නේ? ඔන්න ඔතනදී තමයි අපේ උදව්ව අපි දෙන්නේ. මොකද්ද? අපි හදලා තියෙන ওই channel එකට අදාළව ඔයාලගේ පළාත් වලට අදාළ papers අරගෙන ඒක මුළු ලංකාවෙම ඉන්න ළමයි පුරා බෙදා හරින වැඩක් තමයි අපි කරන්නේ. මේ concept එක මම කලින්ම 2022ට apply කරලා බැලුවා. මාරම සාර්ථකයි. 23ට ඒක හිම්මම ගෙනිච්චා. 24 ගිය අවුරුද්දටත් මේක කරා. ඉතින් ඒ වගේ සාර්ථකත්වය ඒ ළමයිගේ අදහස් වලින්ම බලා ගන්න පුළුවන් කලින් වීඩියෝස් වලට ගියා නම්. සහ ඔයාලගේ අදහස මේක යටින් කමෙන්ට් කරගෙන යන්න මේ වැඩේ කොහොමද කියන එක ගැන. මොකද හැම වැඩකටම අකුල් හෙල්ලන පිරිසක් ඉන්නවා, හැම එකටම බාධා කරන පිරිසක් ඉන්නවා. අපිට ඒව අදාළ නැහැ. අපි අපේ ගමන කෙලින්ම යනවා. හරි. දැන් කොහොමද ඕක ඉස්සරහට කන්ටිනියු වෙන්නේ? ළමයි දැන් අපි ඉන්න ඕනේ ඊළඟ සතිය දෙක යනකම් එක්සෑම් ටික පටන් ගන්නවා. එතකොට ඔයාලා සමහර වෙලාවට ඉස්කෝල ටික ලොකු ඉස්කෝල නම් ඒ ඉස්කෝල වලින් papers තියෙනවා. සහ පළාතට අදාළව අනිවාර්යෙන් පළාත් paper එකක් තියෙනවා. ළමයි papers ටික වෙනම අරගෙන ඔයා ඒකට සමහර වෙලාවට මොනවා හරි ලියන්න පුළුවන්, නැත්නම් ඒකේ එක එක ඉරියන්දලා තියෙන්න පුළුවන්, කටු සටහන් පුළුවන්. මේ papers කියන්නේ සාමාන්‍ය ළමෙක්ට කියන්න පුළුවන් වගේ papers තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා ගාව ඒවා අපිට එවන්න පුළුවන්. ඒ ක්‍රමය මම කියන්නම් කොහොමද මේ වීඩියෝ එක තුළදීම කියලා ඉවර කරලා දාන්නම් කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක ගැන. සහ ඔයාලා ඊට කලින් අන්න මේ කියන්න තියෙන දේ තමයි ළමයි ආත්මාර්ථකාමීත්වය නම් බිඳුවක්වත් තියාගෙන මේ වීඩියෝ එක ඉස්සරහා බලන්න එපා. ඔයා ඊට වඩා හොඳයි මේ වීඩියෝ එක අයින් කරලා මට ඕක ඕනේ නෑ මම මගේ විදියට කරගෙන යනවා කියලා යන්න ප්‍රශ්නයක් නෑ. මෙතනින් ඉස්සරහට කිසිම ආත්මාර්ථකාමී ළමෙක් මේ වීඩියෝ එකේ රැඳෙන්න ඕනේ නෑ කියන පණිවිඩය මම දෙනවා. මොකද මේක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකෙන් වැඩේ අවුල් යන්නේ ඔයාලට මිසක් මට නෙමෙයි. මම මේ කරන්නේ උදව්වක්. ඔයාලා ඒ උදව්ව ඒ විදියට ගන්න නම් ඔයාගේ ආත්මාර්ථකාමී හැඟීම් ටික පොඩ්ඩක් පැත්තකට තියන්න වෙනවා. මොකද පේපර් එකක් ෆොටෝ ගහලා එවනවා කියන්නේ තමන්ගෙන් විනාඩි 5ක වෙලාවක් යයි උපරිම. එදා දවසේම තමන් ගේන හිතන්නු ගණන් පේපර් එක ලියලා එනවා. ඇවිල්ලා ඒ ගණන් පේපර් එක ෆොටෝ 5ක් ගහලා එවන්න බැරි කමක් නැහැ නේ කොයිවත් ළමයෙක්ට. අපිට පුළුවන් එතනින් ක්ලියර්ම ෆොටෝස් ටික ලස්සනටම තියෙන පිළිවෙලකටම තියෙන අනිත් ළමයි බලන්න පහසුයි කියලා හිතන ෆොටෝස් ටික වෙනම ෆිල්ටර් කරන්න පුළුවන්. ඒ ෆිල්ටර් කරන එක ඔයා අදාළ කරගන්න ඕනේ. ඔයා අනිවාර්යෙන් පේපර්ස් ටික වන්න ඕනේ. මෙතනදී අර ඔයාලගේ තේ වැඩේ තියෙනවා කියන එක පැහැදිලිනේ හොඳටම. ඔයාලා එව්වේ නැත්තම් ඔයාලගේ මේ පළාතේ පේපර්ස් ටික නැති වෙයි. සහ මේ පළාත්වල පේපර්ස් එකපාරම පබ්ලිෂ් කරන්න අපි. يعني පළාතක දෙක දාන්න නැතුව හිටියොත් අපි කියනවා කලින් මේ පළාතේ පේපර්ස් අඩුයි දාන්න කියලා. එහෙම දැම්මේ නැති වුණොත් මොකද කරන්නේ? අර එවල තියෙන ළමයි ටිකට විතරක් අපි පේපර්ස් ටික වෙනම ප්‍රයිවට් යවනවා. අපිට ඇවිල්ලා තියෙන පේපර්ස් ටික මෙච්චරයි. ඔයාලා මේ බෙදා ගන්න කියලා. ඊයදාල් ළමයි ටිකට විතරක් අපි ෂෙයා කරනවා. අනිත් ළමයි ටිකට බලාගෙන ඉන්න වෙයි. ඒ නිසා තමන්ගේ පේපර්ස් ටික අනිවාර්යෙන් එවන්න. එතකොට ඔයාලට අනිත් කට්ටියගේ පේපර්ස් ටිකත් ලස්සනට එකතු කරගන්න පුළුවන් වෙයි. සහ ඒකේ අර ක්ලියර් එක ක්වොලිටි එක ඒ ඔයාලගේ පැත්තෙන් බලන්න ඕනේ. කොහොමද ඔය වැඩේ කරන්නේ? අර අපි කිව්වනේ WhatsApp channel එකකට දාලා link එකක් දාලා දෙනවා කියලා. ඒකට මුලින්ම join වෙන්න. ඊට පස්සේ ඒක හරහා අපි දැනුවත් කිරීම කරන්න කොයි විදිහටද ඔයා එකක් ගන්න මේ ෆොටෝස් කරන්න ඕනේ සහ ඒක කොයි විදිහට මේ පැත්තට සබ්මිට් කරන්න ඕනේ කියන ක්‍රමය අපි කියන්න. එතන papers අපි channel එකට කෙලින්ම direct publish කරනවද? එහෙම නැත්නම් Google Drive එකකට upload කරලා ඒකට දෙන්න එක අපි තව ටිකක් කල්පනා කරලා හොඳම විදිහ මොකක්ද කියලා බලමු. ඒත් එක්ක අර කාට හරි මේ වැඩේ enroll වෙන්න නම් ටිකක් සාමාන්‍යයෙන් ලොකු community එකක් තියෙන කෙනෙක්ට මම හිතන්නේ ඒ කට්ටියට අර ළමයන්ට කරන්න පුළුවන් මේ වෙලාවේ O level කට්ටියට කරන්න පුළුවන් ලොකුම සත්කාරය ඒක වෙයි.